ආයිබෝන් දුන්න YouTube නාලිකාවෙන් අද අපි ඔබ වෙත ගෙන එන වැඩසටහන සුවිශේෂ එකක්. ඒ අදවැනි දවසක ඉපදුණු ජාතියේ මහා ප්‍රඥා වශයෙන් සැලකෙන ආචාර්ය නලින්ද සිල්වා ගුරුතුමා පිළිබඳ බොහෝ දෙනෙක් නොදත් තතු පිළිබඳවයි. ආචාර්ය නලින්ද සිල්වා එහෙම නැත්නම් නලින්ස මහාචාර්ය නලින්ද සිල්වා මෙතුමා ගැන අපේ රටේ ජනතාවට අමුතුවෙන් කිව යුතුයයි මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් එතුමා පිළිබඳව අපේ සමාජයේ විවිධ මත තිබෙනවා. ඒ මත ඇත්ත වශයෙන්ම එතුමා හා සම්බන්ධ සත්‍ය මතවාදද නොයසේනම් ඒවා ගොතන ලද මතවාදද නොයසේනම් ඒ මතවාදවල සැබෑ තත්ත්වය කවරේද යන්න පිළිබඳව මේ විශේෂ වීඩියෝ පටයේදී මම අවධානය යොමු කරන්න කැමැතියි. ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමා දිවංගත වන්නේ 2024 මේ මාස 2 වෙනිදා. එතුමා දිවංගත වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේදී. එතුමා මිය ගිය බව ශ්‍රී ලංකාවට වාර්තා වන්නේ සන්ධ්‍යා භාගයකදී. ඒ මොහොතේදී මගේ මතකය මම ඉතා වේගයෙන් ලිපියක් බවට පත් කරනවා එතුමා පිළිබඳව. ඉන් පසුදා අරුණ ජාතික පුවත්පතේ එතුමාගේ ඒ ජීවිත කතාව රැගත් ලිපිය පළ වෙනවා මා විසින් ලියන ලද. ඒ ලිපියෙන් මම එතුමා පිළිබඳ බොහෝ දෙනෙක් නොදත් කරුණු ජනගත කරනවා. ඉතින් අද වැඩසටහනට මම ඒ ලිපියත් පාදක කරගන්න කැමැතියි. ආචාර්ය නලින්ද සිල්වා කියන සුවිශේෂ චරිතය පිළිබඳව අපි කතා කරනකොට එතුමා ගොඩනැගුණු පසුබිම පිළිබඳවත් දැන ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. අද එතුමාගේ උපන්දිනය ඔක්තෝබර් 20. එතුමා උපදින්නේ 1944 වසරේදී. එතුමාගේ මව්පියන් වන්නේ ගුරු විදුහල්පති යුවලා. එතුමාගේ සම්පූර්ණ නම වශයෙන් උපැන්න සහතිකයේ සඳහන් වන්නේ තකුරාර්ථ දේවාදිත්‍ය ගාර්තිය වසම් ලිඳ මුලගේ නලින් කුමාරද සිල්වා. එතුමාගේ පියා දනියල්ද සිල්වා, මව ඩේලින් පෙරේරා. අපි දන්නවා අපේ රටේ මේ 1940 වකවානුව කියලා කියන්නේ පරිවර්තන යුගයක්. පරිවර්තන යුගයක් කියලා කියන්නේ අධිරාජ්‍යවාදය සහ ජාතිකවාදය අතර ගැටුමක් තිබුණු යුගයක්. ඒ කියන්නේ අධිරාජ්‍යවාදයෙන් නිදහස් විය යුතුය යන හැඟීමෙන් ජාතිකවාදී බලමුළු එක්රොක්ව අරගල කළ යුගයක්. ඉතින් මේ යුගයේදී ශ්‍රී ලංකාවේ එවකට ඇත්තටම අද ශ්‍රී ලංකාව වුණු එවකට ලංකාව අපේ රටේ අධ්‍යාපනය ගැන කතා කරනකොට මෙරට සංස්ථාපනය වුණා බටහිර අච්චුවේ අධ්‍යාපන ක්‍රමයක්. ඒ කියන්නේ
බටහිරින් අපිට ලැබුණු පාසල් ක්‍රමය. එතකොට මේ මෙතුමගේ ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමාගේ දෙමව්පියන් අන්න ඒ බටහිර අච්චුවේ පාසල් වල උගන්වපු ගුරුවරු. හැබැයි මේ අය බටහිර අච්චුවේ පාසල් වල ඉගැන්නුවත් සිංහල බෞද්ධ සංස්කෘතිය අමතක කළේ නැහැ. ඉතින් ඒ නිසා කුඩා නලින්ද සිල්වා ගමේ පන්සලට, ගමේ පන්සලේ ඇසුරට, ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රය නිස්රයට යොමු කරන්නට මේ දෙමව්පියෝ ඉතාම කැමැත්තෙන් යොමු කළා. එහෙනම් අපි පළමුවෙන්ම වටහා ගත යුතු කාරණාව තමයි මේ නලින්ද සිල්වා කියන චරිතය සමාජානුයෝජනය වෙන්නේ. එහෙම නැත්නම් සමාජයට පුහුණු වන්නේ පන්සලත් ඇසුරු මිතුරු කරගෙන කියන කාරණාව. මේ නලින්ද සිල්වා පළමුවෙන්ම පානදුර වෑකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාසලේ තමයි ඉගෙන ගන්නේ. එතකොට මේ මිශ්‍ර පාසල මම කලින් කිව්ව විදිහට බෞද්ධ පාසලක් වුණත් එහිත් මේ බටහිර මිෂනාරි අච්චුවේ ඉගැන්වීම් ක්‍රමයක් තමයි තිබුණේ. නමුත් මෙතුමා ඒ පාසලේ කෙටි කලක් ඉගෙනුම ලැබ කොළඹ තර්ස්ටන් විදුහලේ අධ්‍යාපනය සඳහා දෙමව්පියන් එක් කරගෙන යනවා. එතුමා ඒ වෑකඩ බෞද්ධ පාසලේ 3 පන්තියේ ඉගෙන ගන්නවා. ඔබ දන්නවා ගුරුවරුන්ගේ දරුවන් ඒ කාලේ ගුරුවරුත් එක්කම පාසල් ගියා. නමුත් ඇත්තටම එතුමාගේ වයසත් එක්ක බැලුවෙන් පස්සේ එතුමා තර්ස්ටන් විද්‍යාලයට යනකොට හිටියේ මේ 2 පන්තියේ. ඒ නිසා තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපනය 2 පන්තියේ ඉඳලා තමයි එතුමා ලබන්නේ. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන කියමන සනාත කරමින් එතුමා කුඩා කල දක්ෂතා දක්වනවා. තර්ස්ටන් විද්‍යාලයේ නලින්ද සිල්වාගේ පන්තිබාල ගුරුවරිය එතුමා ගැන පුවත්පතකට ලිපියක් සම්පාදනය කරනවා ලේක් හවුස් ආයතනයෙන් පළවු. ඔය අතර රාජකීය විද්‍යාලයට එවකට තිබුණා ඇඩ්මිෂන් ටෙස්ට් එකක්. ඒ කියන්නේ බඳවා ගැනීමේ පරීක්ෂණයක්. ඉතින් මේ නලින්ද සිල්වා තර්ස්ටන් විද්‍යාලයේ අල්ලපු ඇටේ තියෙන රාජකීය විද්‍යාලේ මේක කොළඹ ඇකඩමිය විදිහට තමයි මුලින්ම ආරම්භ වෙන්නේ. රාජකීය විද්‍යාලයේ ප්‍රවේශ පරීක්ෂණ විභාගයට එතුමා මුහුණ දෙනවා 6 වැනි වසරේදී. ඔහු ඊටාම පහසුවෙන් ඒ පාසලේ ඉගෙන ගන්නවා. 6 වන ශ්‍රේණියේ සිට එතුමා වයසේ වැඩිත්ම පාසලේ බොහෝ දක්ෂතා දක්වනවා. ඒ දක්ෂතා කොතෙක්ද යත් ඒ පාසල් ගමන එතුමා නිම කරන්නේ එම වසරේ, ඒ කියන්නේ නලින්ද සිල්වා මහත්මයාගේ සමකාලීන වසරේ ශුද්ධ ගණිතයට සහ ව්‍යවහාර ගණිතයට වැඩිම ලකුණු ලබන්නාට හිමිවන ත්‍යාග ලබා ගනිමින්. ඒ විතරක් නෙමෙයි එතුමා රාජකීය විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා වෙනවා.
ඒ විතරක් නෙමෙයි මේ විවාද කණ්ඩායමේ සිටියේදී එතුමාගේ අභීතභාවය පෙන්눔 කරන විශේෂ නිදර්ශනයක් එතුමා පෙන්වා තිබෙනවා. ඒ තමයි මේ පාසලේ සිංහල විවාද කිරීම සම්බන්ධව ඇතිවෙච්ච ප්‍රශ්න. අපි දන්නවා කොළඹ රාජකීය විද්‍යාලය ලංකාවේ ප්‍රධානතම ඉංග්‍රීසි අධ්‍යාපන මධ්‍යස්ථානය එහෙම නැත්නම් මර්මස්ථානීය විදිහට තමයි ක්‍රියාත්මක වුණේ. ඒ සමාජ පසුබිමත් එක්ක සිංහල භාෂාවට එහි නිසි තැනක් ලැබුණේද කියන සැකය අපිට අද ඉඳලා අතීතය දිහා කල්පනා කරද්දී බලන්න පුළුවන්. ඉතින් එතුමා මේ සිංහල භාෂාවෙන් විවාද කිරීම සම්බන්ධව පැන නගින ප්‍රශ්නයකදී විදුහල්පතිවරයාට එම තත්ත්වය විවේචනය කරමින් ලිපියක් යොමු කරනවා. මෙතනින්ම ඔප්පු සිද්ධ වෙනවා නලින්ද සිල්වා මහත්මයාගේ අදීන චින්තනය. ඒ වගේම තමයි එතුමා මේ විදිහට පාසල් ගමන නිම කරන්නේ එතුමා උසස් පෙළට හදාරන්නේ මේ භෞතික විද්‍යා විෂය ධාරාව. එතකොට එතුමා ලංකාවෙන්ම වැඩිම ලකුණු ලැබූ 10 දෙනා අතරට තෝරාපත් වෙනවා, තේරීපත් වෙනවා මේ විභාගයෙන්. ඒ අතරතුර අද වගේ නෙමේ එවකට විශේෂ හැකියාවක් තිබුණා මේ පාසලෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට වාඩි වෙනවත් එක්කම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උසස් පෙළ පරීක්ෂණයටත් ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. තමන් කැමති නම් එවකට සිටි පාසල් විද්‍යාර්ථීන්ට. එයනුව එතුමා එවකට ලංකාවේ උපාධි අන්තර් මධ්‍යමය ලෙස සලකන ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උසස් පෙළ පරීක්ෂණයට පෙනී සිටිනවා. එයින් එතුමා සමත් වෙනවා. අන්න ඒ ප්‍රතිඵල මත එතුමා වාදුව මධ්‍යම විද්‍යාලයේ උසස් පෙළ ගණිතය උගන්වන්නේ යොමු වෙනවා ගුරුවරයෙක් වශයෙන්. එතුමාට විශ්වවිද්‍යාලයේ පාඨමාලා ආරම්භ කරන තේ. එතකොට මම කලින් කිව්වා එතුමා 1962 මුහුණ දුන් මේ භෞතික විද්‍යා විෂය ධාරාව පිළිබඳ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබන 10 දෙනා අතරට ලංකාවේ තේරිපත් වෙනවා. ඔබ දන්නවා ගණිතය කරන කෙනෙකුගේ සිහිනය තමයි ඉංජිනේරුවෙකු වෙන එක. එතකොට ජීව විද්‍යාව හදාරන කෙනෙකුගේ සිහිනය තමයි වෛද්‍යවරයෙකු වෙන එක. කලා විෂය ධාරාව හදාරන කෙනෙකුගේ බලාපොරොත්තුව තමයි නීතිඥයෙකු වෙන එක. මේ වගේ එක් එක් විෂය ධාරාවන් පිළිබඳව කුඩා කල සිටම අපේ සිහින තිබෙනවා. ඉතින් ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමාට එවකට නලින්ද සිල්වා කියන මේ ශිෂ්‍යයාට ඉංජිනේරුවෙකු වෙන්න ඉහළින්ම අවස්ථාව ලැබෙනවා. ආචාර්ය නලින්ද සිල්වා උඩුගම් බලා යන චරිතයක් බව තහවුරු කරමින් එතුමා ඉංජිනේරුවෙකු වන සිහිනය අතහැර එතුමා පිවිසෙනවා ගණිතය විශේෂ උපාධියක් හදාරන්නට එවකට ලංකා විශ්වවිද්‍යාලයට. ඒ අනුව එතුමා ලංකා විශ්වවිද්‍යාලයේ පේරදෙනි මණ්ඩපයේ තමයි අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රවිෂ්ඨ වන්නේ. පෙරදෙනි විශ්වවිද්‍යාලයේ ගණිතය හදාරන්නට යොමු වන එතුමා ඊටම ඉහළ දක්ෂතා ප්‍රථම වසරේ සිට පෙන්눔 කරනවා. ඒ අනුව
50% පමණ ගණිතමය භෞතික විද්‍යාව සහිත උපාධියකුයි එතුමා හදාරන්නේ. පෙරදෙනියේ මුල් වසර කිහිපේ ඉගෙන ගන්නා එතුමට එම විශේෂ උපාධියේ අනෙකුත් අධ්‍යයන කටයුතු සිදු කරන්නට එවකට පෙරදෙන විශ්වවිද්‍යාලයේ අනෙකුත් සහෝදර මණ්ඩපය තිබුණේ කොළඹට එන්නට සිදු වෙනවා. ඇත්තෙන්ම කියනවා නම් එතුමා කොතරම් දක්ෂ කෙනෙක්ද කියන කාරණාව තහවුරු වෙන තවත් කාරණාවක් මේ එතුමගේ උපාධි අධ්‍යාපනයනොත් අපිට පෙන්눔 කරනවා. එතුමා උපාධියේ අවසන් පරීක්ෂණයට පෙනී ඉන්නට අවසර ඉල්ලනවා සරසවියේ දෙවෙනි වසරේදීම. ඒ කියන්නේ අවුරුදු 2කින් අවුරුදු 4 උපාධිය නිම කරන්න එතුමා අවසර ඉල්ලනවා. ඒ සඳහා එවකට හිටපු මේ ඩග්ලස් අමරසේකර කියන අංශ ප්‍රධානවරයා එකඟ වෙනවා. නමුත් අනෙකුත් ආචාර්යවරුන්ට විරුද්ධ වන නිසා ඒ අවස්ථාව එතුමට ලැබෙන්නේ නැහැ. නමුත් එතුමා ප්‍රථම පන්තියේ සාමර්ථ්‍යයක් සහිතව මේ උපාධිය නිම කරනවා. 1967 දී 1967 දී එතුමා ඒ උපාධිය නිම කොට ඒ වසරදීම තාවකාලික සහාය කතිකාචාර්යවරයෙකු වශයෙන් පෙරදෙන විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා ඉගැන්වීම් කටයුතු සඳහා. තවත් මාස කීපයක් යනකොට 1968 දී මාර්තු මාසයේදී එතුමට පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ පාරිවාසික කතිකාචාර්යවරයෙකු වීමේ අවස්ථාව ලැබෙනවා. මේ විදිහට එතුමට අධ්‍යයන කටයුතු කරමින් සිටියදී අපි දන්නවා උපාධියෙන් පස්සේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සිදු කළ යුතුයි විශ්වවිද්‍යාලාචාර්යවරයෙකු වශයෙන්. ඒ ස්ථිරවීමෙන් අනතුරුව ඉදිරියට යෑම සඳහා ඒ අනුව එතුමා එංගලන්තයේ විශ්වවිද්‍යාල කිහිපයකට අයදුම් කරනවා පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා. ඇත්තෙන්ම එතුමට එංගලන්තයේ තිබෙන ප්‍රධානතම විශ්වවිද්‍යාල දෙක වන කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් කියන විශ්වවිද්‍යාල දෙකෙන් ඒ සඳහා අවස්ථාව ලැබෙනවා. නමුත් පෙර කී පරිදි එතුමා නැවතත් අසම්මුතික තීරණයක් උඩුගම් බලා යන තීරණයක් ගන්නවා. ඒ ලෝකයේ පිළිගත් ඉතා පෞරාණික සහ ඒ බටහිර ලෝකයේ ඉතාම කීර්තිමත් විශ්වවිද්‍යාල දෙකට යන අවස්ථාව තිබියදී එතුමා තෝරගන්නවා එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට තමන්ගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා යන්නට. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි එවකට ජනප්‍රිය වෙමින් පැවති අලුත් විෂයක්, හැබැයි ගැඹුරු විෂයක් තිබුණා, කොස්මොලොජි. මේ කොස්මොලොජි කියන විෂය විශ්වවේදය, සරලව කිව්වොත් මේ විශ්වය පිළිබඳව ගණිතමය අධ්‍යයනය. එහෙම නැත්නම් මේකට කියන තවත් වචනයක් තමයි සෛද්ධාන්තික තාරකා භෞතික විද්‍යාව. මේ විෂය හදාරන්නට එතුමට සුවිශේෂ කැමැත්තක් තියෙනවා. එම විශේෂේශ්‍රය සම්බන්ධව ලෝක ප්‍රකට මහාචාර්යවරයෙක් සිටිනවා. එතුමාගේ නම තමයි සර් විලියම් H. මැක්‍රේ. එතකොට මැක්‍රේ සිටින්නේ මේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ. අන්නේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සිටින මැක්‍රේ සොයාගෙන එතුමා යටතේ ඒ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කරන්න එතුමා නික්මෙනවා සසෙක්ස් විශ්වවිද්‍යාලයට.
ඔබ විශ්වාස කරනවද සසෙක්ස් විශ්වවිද්‍යාලයට එතුමා යනකොට ඒ අදාළ පාඨමාලාව අවසන් වෙලා තිබුණා මැක්‍රේගේ. හැබැයි මැක්‍රේගේ පාඨමාලාවට අදාළ මූලික විෂය සිද්ධාන්ත ලංකාවේ විශ්වවිද්‍යාලවල උගන්වන්නේ නැහැ. ආචාර්ය නලින් සිල්වා මහත්මයාට මැක්‍රේ යෝජනා කරනවා දැන් මේ පාඨමාලාව අවසන් වුණා. ඔබ ඊළඟ අවුරුද්ද වෙනකන් ඉන්න ඊළඟ අවුරුද්දේ මේ පාඨමාලාව නැවත පවත්වනවා. අන්න ඒක හදාරලා මේ පශ්චාත් උපාධියට අදාළ පර්යේෂණයක් සඳහා සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා. මේකට නලින් සිල්වා මහත්මයා කියනවා නෑ මට අවශ්‍ය නැහැ මේ පාඨමාලාව හදාරන්න. මම මේක තනියම අධ්‍යයනය කළා. මට ඒ සඳහා අවස්ථාව දෙන්න කියලා. ඒ අනුව මැක්‍රේ අවස්ථාව ලබා දෙනවා. මැක්‍රේගේ අවස්ථාව ලැබීමත් සමග මේ සම්මුඛ පරීක්ෂණය තියන්න එවකට හිටපු කීර්තිමත් විද්‍යාඥයෙකු වන ලින්ඩන් බෙල් ඔහු ඉතාම ප්‍රබල විද්‍යාඥයෙක්වකට සිටපු එම විද්‍යාඥවරයා විසින් නලින්ද සිල්වා පරීක්ෂා කරනවා. ඇත්තෙන්ම ඒ නලින්ද සිල්වා කියන තරුණයා ඒ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙනවා. අර මූලික ඒ පාඨමාලාවට සහභාගී නොවී තමන්ගේම උත්සාහයෙන් ඒ දැනුම ලබාගෙන. දැන් මේ විදිහට එතුමයි පශ්චාත් උපාධි සඳහා කටයුතු කරද්දී අපි දන්නවා පර්යේෂණ ගැටලුවක් විසඳන්න ඕන සාමාන්‍යයෙන් පශ්චාත් උපාධියකදී. මැක්‍රේ උපදෙස් දෙනවා ගුරුත්වජ කාච සහ ක්වේසාර කියන මේ ගැඹුරු විෂය පිළිබඳව අධ්‍යයනය කරන්න කියලා. ඒ අනුව නලින් සිල්වා මහත්මයා ඊටම කැමැත්තෙන් ඒ සඳහා යොමු වෙනවා. ඔබ දන්නවා ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කරන ලෝකයට සාපේක්ෂතාවාදය කියලා දර්ශනයක්. ඇත්තටම සාපේක්ෂතාවාදයේ කොටස් දෙකක් තිබෙනවා. එයින් මේ සාධාරණ සාපේක්ෂතාවාදය ඇසුරෙන් තමයි මැක්‍රේ යෝජනා කරන පර්යේෂණය සිදු කරන්නට අවශ්‍ය වන්නේ. එහෙම නැත්නම් එය සිදු කරන්නට යොදාගත යුත්තේ අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවාදී න්‍යාය. ඒ අනුව එතුමා තමන්ගේ පර්යේෂණ කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි. ඒ පර්යේෂණ කටයුතු කරද්දී ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමා අලුත් ප්‍රවාදයක් එහෙම නැත්නම් අලුත් න්‍යායක් ලෝකයට බිහි කරනවා තාරකා විද්‍යාවට අදාළ. ඒ තමයි ගුරුත්වජ කාච මගින් ඇති කරන බහු ප්‍රතිබිම්බ පිළිබඳව. වර්තමානයේ ලෝකයේ තිබෙන පිළිගත් ප්‍රබල න්‍යායක් තමයි දී අයින්ස්ටයින් ක්‍රොස්. එහෙම නැත්නම් මේ අයින්ස්ටයින්ස් කුරුසය කියන න්‍යාය. ඇත්තටම මේ අයින්ස්ටයින්ගේ කුරුසය කියන න්‍යායට අදාළ මූලික ප්‍රවාදය තමයි ආචාර්ය නලින්ද සිල්වා ඒ පර්යේෂණය මගින් සොයාගන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් මම කලින් කියවනේ සාමාන්‍යයෙන් එක ගැටලුවයි විසඳන්න ඕන ආචාර්ය උපාධියක් ලබා ගන්න. නමුත් නලින්ද සිල්වා මහත්මයා එක ගැටලුවක් වෙනුවට තවත් ගැටලුවක් විසඳන්න යොමු වෙනවා. ඒ තමයි භ්‍රමණය වන වස්තුවක් වටා අංශු චලනය වීම පිළිබඳව ඒ තදාශ්‍රිත ගැටලුවක් විසඳන්නට එතුමා යොමු වෙනවා. ඒ අනුව එතුමා තාරකා භෞතිකයේ සාපේක්ෂතාවාදී ගුරුත්වජ ආවරණය relativistic gravitational effects in astrophysics මෙන්න මේ මාතෘකාව යටතේ අර මම කලින් කියපු දෙවෙනි ප්‍රශ්නයත් විසඳන. තවත් විස්මිත කාරණාවක් එතුමාගේ ජීවිතය සම්බන්ධව එතුමා අවුරුදු 26 වෙනකොට මේ ප්‍රශ්න දෙකම විසඳලා ඉවරයි.
හැබැයි PhD එකකට ආචාර්ය උපාධියකට ගත කළ යුතු කාලය අවම වශයෙන් අවුරුදු 2ක් වෙනවා. නමුත් මෙතුමා මේ ප්‍රශ්න දෙක විසඳනවා අවුරුදු 2ක් යන්න කලින්. ඉතින් ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා මැක්‍රේට කියනවා මම PhD එකක් කරන්නට ගත වෙන කාලයට පෙර මගේ මේ ප්‍රශ්න දෙක විසඳලා මම මගේ පරීක්ෂණ නිබන්ධය තීසිස් එක සබ්මිට් කරනවා. කරුණා කරලා මට මේකට PhD එකක් නෙමෙයි ඊට පහළ උපාධිය වන MPhil එකක්. ඒ අනුව PhD එක වෙනුවට MPhil එකක් ලබා දෙන්න කියන ඉල්ලීම මැක්‍රේ විසින් මතක් හිතනවා. ඔහු කල්පනා කරනවා මේ විශිෂ්ට ශිෂ්‍යයා PhD එක නිම කරන්න ඕන කාලයට කලින් එක ප්‍රශ්නයක් වෙනුවට ප්‍රශ්න දෙකක් විසඳුවා. ඔහුට MPhil එකක් දීලා පිටත් කරන එක අසාධාරණයක්. ඒ නිසා මැක්‍රේ යෝජනා කරනවා මේ විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට විශේෂ අවසරයක් මත එතෙක් භාවිත වන එහෙම නැත්නම් එතෙක් කල් භාවිත කරපු ඒ උපාධි පිරිනැමීමේ නීති රීති සංශෝධනය කරමින් මේ PhD එකකට අවශ්‍ය කාලයට කලින් නිම කරපු උපාධි නිබන්ධය සඳහා ආචාර්ය උපාධිය ලබා දෙන්න කියා. ඒ අනුව සනාතන සභාව එම යෝජනාව පිළිගන්නවා. සසෙක්ස් විශ්වවිද්‍යාලයේ අඩුම කාලයකින් ආචාර්ය උපාධියක් ලැබූ වාර්තාව සමග ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා PhD එක ලබා ගන්නවා. ඒ වගේම මෙතනදී තව දෙයක් සඳහන් කළ යුතුයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මේ PhD ලබා දීමේදී ඒව හඳුන්වන සම්ප්‍රදායන් වෙනස්. PhD කියන ඒ නාමීකරණය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආශ්‍රිතව එන්නේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සම්ප්‍රදායට අනුව DPhil කියලා වශයෙන්යි හඳුන්වන්නේ PhD එක. සසෙක්ස් විශ්වවිද්‍යාලයත් ඒ සම්ප්‍රදාය අනුගමනය කරමින් PhD එක හඳුන්වන්නේ DPhil. ඒ අනුව ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමාට DPhil එකක් ලැබෙනවා. ඔබ විශ්වාස කරන්න ඒ තැබූ වාර්තාව ගණිතය විෂයෙන් ලෝකයේ කෙටිම කාලයක් තුල පූර්ණය කරපු ආචාර්ය උපාධියක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි සසෙක්ස් විශ්වවිද්‍යාලයේ තැබූ ඒ වාර්තාව අද වනතෙක් කිසිම කෙනෙක් විද දමා නැහැ. ඒ වගේම තමයි එවැනි කෙටි කාලයක් තුල මේ ලෝකයේ තවත් පුද්ගලයෙකු PhD එකක් නිම කළේද යන්න සැක සහිතයි. ඒ විතරක් නෙමේ සෛද්ධාන්තික තාරකා භෞතික විද්‍යාව පිළිබඳව ආසියාවේ පුද්ගලයෙකු ලබා ගන්නා පළවෙනි ආචාර්ය උපාධිය වන්නේ එයයි. මැක්‍රේ වලදී එතුමා නලින්ද සිල්වා මහත්මයා ලංකාවට එනකොට මැක්‍රේ විසින් ඔහුට සුබ ප්‍රාර්ථනා කරමින් ලිපියක් ලියනවා. එහි මෙන්න මේ වචන කිහිපය සඳහන් කරනවා. Your country will be proud of you. ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි කියලා. ඒ අනුව ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා ලංකාවට පැමිණෙනවා. මේ මැක්‍රේ කියලා කියන්නේ එතුමගේ ගුරුවරයා කියලා කියන්නේ සුවිශේෂ පුද්ගලයෙක්. එතුමා බ්‍රිතාන්‍යයේ විතරක් නෙමේ ලෝකයේම සිටින කීර්තිමත් විද්‍යාඥයෙකු ඒ කාලේ. එතුමා දැන් ජීවතුන් අතර නැහැ. අවසනාවකට එතුමාගේ ගෝලයා වෙච්ච මේ ආචාර්ය නලින්ද සිල්වා මහත්මයාත් ජීවතුන් අතර නැහැ. නමුත් අපි ඉදිරියේදී බලමු අර මැක්‍රේ විසින් ඉදිරිපත් කරපු ඒ සුවිශේෂ ප්‍රකාශ නලින්ද සිල්වා සම්බන්ධව your country will be proud of you. ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි කියන කාරණාවට නලින්ද සිල්වා මහත්මයා කොහොමද සාධාරණීයටු කළේ යන කාරණාව. ඒ වගේම තමයි තව සුවිශේෂත්වයක් තමයි ලෝකයේ තුල පර්යේෂණ පත්‍රිකා පළ වෙනවා. නමුත් ඒ පර්යේෂණ පත්‍රිකා පළ වෙන්නේ
විවිධ ජර්නල් වල ඒ ජර්නල් වලින් හයි ඉන්ඩෙක්ස් ජර්නල් තමයි ඉහළම මට්ටමේ ජර්නල් වශයෙන් සලකන්නේ. ඒ අනුව නලින් සිල්වා මහත්මයාට නේචර් කියන හයි ඉන්ඩෙක්ස් ජර්නල් එකේ අවුරුදු 30ක් වගේ ඉතාම කුඩා වයසදී පරීක්ෂණ පත්‍රිකාවක් දෙකක් පළ කරන්නට අවස්ථාව ලැබෙනවා. එක්කෙනෙකුට කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. මා දන්නා තරමින් එවැනි වයසකදී එවැනි හයි ඉන්ඩෙක්ස් ජර්නල් එකක විද්‍යාව හෝ ගණිතය සම්බන්ධව පරීක්ෂණ පත්‍රිකාවක් පළ කරපු ශ්‍රී ලාංකිකයෙකු නැහැ. ඒ වගේම තමයි එතුමා මේ විදිහට ලංකාවට එන්නේ දිගටම එම විශ්වවිද්‍යාලයේ රැඳෙන්න කියන මැක්‍රේගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් එතනින් ඔබට පැහැදිලි වෙනවා එතුමා අපේ රට ගැන තිබුණු හැඟීම. ඒ වගේම තමයි ඒ ආරාධනාව මැක්‍රේට අමතරව එවකට එම විශ්වවිද්‍යාලයේ සිටපු මහාචාර්ය මාටින් රීස් කියන විද්‍යාඥයා විසිනුත් ඉදිරිපත් කරනවා ආචාර්ය නලින් සිල්වා මහත්මයාට. නමුත් නලින් සිල්වා මහත්මයා ඉතාම නිහතමානීව එම යෝජනා ප්‍රතික්ෂේප කරලා ශ්‍රී ලංකාවට එනවා. ශ්‍රී ලංකාවට නැවත පැමිණ එතුමා පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ කනිෂ්ඨාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරනවා. ඉගැන්වීම් කරනවා. ඒ වගේම තමයි නලින් සිල්වා මහත්මයාගේ විශේෂත්වය තමයි එතුමා පන්ති කාමරයට යන්නේ කිසිම නෝට් එකක් නැතුව. එතුමා දේශනයක් කරන්නේ කිසිම සූදානම් වීමකින් තොරව. මේක එතුමා විශ්වවිද්‍යාලයේ කනිෂ්ඨාචාර්යවරයෙකු වශයෙන් ඉන්න කාලෙදිම ආරම්භ කරපු පුරුද්දක්. ඒ වගේම තමයි එතුමා මේ ශාස්ත්‍රීයව ගණිතය, භෞතික විද්‍යාව, සෛද්ධාන්තික තාරකා භෞතික විද්‍යාව මේ විෂය පිළිබඳව හදාරනවා, මේ පිළිබඳව උනන්දු වෙනවා, පරීක්ෂණ කරනවා. ඒ විතරක් නෙමෙයි එතුමා රට වෙනුවෙන් දෙයක් කළ යුතුයි කියා යම්කිසි දේශපාලන දෘෂ්ටියක් තෝරා ගන්නවා. එතුමා තෝරා ගන්න දෘෂ්ටිය තමයි මාක්ස් ට්‍රොට්ස්කි වාදය. ඔබ දන්නවා කාල් මාක්ස් සහ එංගල්ස් විසින් ඉදිරිපත් කරනවා මේ මාක්ස්වාදය කියන නව දර්ශනය. එහි තව ට්‍රොට්ස්කි නමැති න්‍යායධරයෙකු එම දර්ශනය තවත් වෙනත් පැතිකඩකට වර්ධනය කරනවා. නමුත් මේ අවස්ථාව මම ඒවයි වෙනස්කම් කියමින් කාලය අපතේ යවන්නේ නැහැ. නමුත් එතුමා දෘෂ්ටිවාදියෙකු වශයෙන් එහෙම නැත්නම් යම්කිසි දැක්මක් වෙනුවෙන් පෙනී සිටින්නෙකු වශයෙන් නලින් සිල්වා මහත්මයා දේශපාලනිකව මාක්ස් ට්‍රොට්ස්කි වාදියෙකු වශයෙන්යි ඒ කාලය වන විට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. 1974 දී නව සමසමාජ පක්ෂය පිහිටුවනවා. මේ 1974 වසරේදී නව සමසමාජ පක්ෂය පිහිටුවන එතුමා එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වෙනවා. මේ අතරතුර එතුමා නැවතත් මේ සමාජ සේවය දේශපාලනික කටයුතු කරනවා. නැවතත් තමන්ගේ පරීක්ෂණ කටයුතු ඉගැන්වීම් කටයුතු කරනවා. ඔය අතරතුර එතුමාගේ බිරිඳ ඒ තමරා දරාඩු කුඹුර මැතිනියට එතුමියත් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා උසස් අධ්‍යාපන කටයුතු කරමින් ඉන්නේ. එතුමියට විදේශගත වෙන්නට සිදු වෙනවා පශ්චාත් උපාධියකට. ඉතින් එතුමිය සමග විදේශගත වෙන්නට ආචාර්ය නලින් සිල්වා මහත්මයා පෙරදෙණි විශ්වවිද්‍යාලයෙන් නිවාඩු ඉල්ලා සිටිනවා. නමුත් නලින් සිල්වා මහත්මයාට ඒ නිවාඩු ලැබෙන්නේ නැහැ. ඒක නිසා එතුමා පෙරදෙණි විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා අස්වීම ලබා දෙනවා. ඉල්ලා අස්වීම ලබා දීලා බිරිඳ සමග එතුමා පිටත් වෙනවා. ඔය අතරතුර එතුමා
ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා එහි විශ්වවිද්‍යාලයක භෞතික විද්‍යාව උගන්වනවා. නමුත් හදිසි රියානතුරකට පත් වෙලා එතුමා මාස කිහිපයක් රෝහල් ගත වෙනවා. මගේ මතකය නිවැරදි නම් එතුමාගේ උකුල් ඇටය බිඳී යනවා. මේ හේතුවෙන් එතුමාගේ ඒ භාර්යාව ආචාර්ය උපාධිය සඳහායි ඕස්ට්‍රේලියාවට යන්නේ මොනාෂ් විශ්වවිද්‍යාලයට. නමුත් තමන්ගේ ස්වාමියාට වෙච්ච අනතුර හින්දා එතුමිය ආචාර්ය උපාධිය කරනවා වෙනුවට විද්‍යාපති උපාධියක් කරලා එය අවසන් වෙලා ලංකාවට පැමිණෙනවා. ලංකාවට පැමිණුණු එතුමාට පෙරදින විශ්වවිද්‍යාලයේ අවස්ථාවක් නැහැ දැන් නැවත රැකියාවක් කරන්න. ඒ අවස්ථාව පෙරදින විශ්වවිද්‍යාලයේ විසින් එතුමාට ලබා දෙන්නේ නැහැ නලින්සුල මහත්මයාට. නමුත් එතුමා කොළඹ විශ්වවිද්‍යාලයට ආචාර්යවරයෙකු වශයෙන් බැඳෙන්න අයදුම් කරනවා. පසුව එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයට ආචාර්යවරයෙකු වශයෙන් එක් වෙනවා. මෙන්න මේ කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණි එතුමා දැන් මම කලින් කිව්වා එතුමා මාක්ස් ට්‍රොට්ස්කිවාදියෙකු වශයෙන් දෘෂ්ටිවාදී මේ වශයෙන් එතුමාගේ චින්තනය වර්ධනය කරගත්ත කෙනෙක්. ඒ වගේම තමයි සෛද්ධාන්තික තාරකා භෞතික විද්‍යාව මේ විෂය සහ ඒ විෂය හා බැඳි පරාස පිළිබඳව එතුමා ප්‍රාමාණික විද්වතෙක්. එතුමා මේවා උගන්වන ගමන් එතුමා යම්කිසි ආකාරයක චින්තනික විපර්යාසයකට ලක් වෙනවා. දැන් එතුමා මා කිව්වා එක අතකින් මාක්ස් ලෙනින්ස් එංගල්ස් ඉදිරිපත් කරපු ඒ වාදය සම්බන්ධව හදාරනවා. අනිත් පැත්තෙන් එතුමා ගණිතයේ භෞතික විද්‍යාව හදාරනවා. එතුමාට මේ දර්ශන දෙක පිළිබඳව තුලනය කරද්දී යම් ගැටලු ඇති වෙනවා. ඒ අනුව එතුමා මාක්ස්වාදය විද්‍යාත්මකද කියලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මාක්ස්වාදය විද්‍යාත්මකද කියලා ප්‍රශ්න කරමින් එතුමා ඒ සම්බන්ධව ලිපි ලියනවා. එතුමා නවසම සමාජ පක්ෂයට ඒ වගේ ලිපි ලියනවා. මෙන්න මේ විදිහට ලිපි ලියමින් එතුමා තර්ක කරමින් විතර්ක කරමින් තමාගේ අභ්‍යන්තර නිරෝල් භාවයකට පත් වෙමින් එතුමා තේරුම් ගන්නවා මාක්ස්වාදය විද්‍යාත්මක නැහැ කියලා. මාක්ස්වාදයේ විද්‍යාත්මකව ප්‍රශ්න කරන එතුමා මාක්ස්වාදයෙන් ගැලවෙනවා. මාක්ස්වාදයෙන් කැඩෙනවා. මේක සුවිශේෂ අවස්ථාවක් ආචාර්ය නලින් සිල්වා මහත්මයාගේ. එතනින් නවතින්නේ නැහැ. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය උගන්වන අතරේ එහි ශිෂ්‍යයන් සමග එකට එකතු වෙලා යම් වූ සංවාද කරනවා. යම් වූ ආකාරයක විද්වත් සාකච්ඡා කරනවා. මෙන්න මේ අවස්ථාවේදී එතුමා මාක්ස්වාදයේ විද්‍යාත්මකද කියලා ප්‍රශ්නය කරපු ආචාර්ය නලින් සිල්වා මහත්මයා විද්‍යාව විද්‍යාත්මකද කියලා ප්‍රශ්න කරන්න ගන්නවා. එහි ප්‍රතිඵලය තමයි ආචාර්ය නලින් සිල්වා මහත්මයා ජාතිකවාදී අදහස් වලට යොමු වීම. 1983 වන විට එතුමාගේ මේ අභ්‍යන්තර චිත්ත විප්ලවයක් ඇති වෙනවා. ඇත්තෙන්ම කිව්වොත් එතුමා නැවත මුලට යනවා. මුල කිව්වේ කුමක්ද? අර මම කියවනේ එතුමා කුඩා කාලයේ පන්සල ඇසුරු කරා. පන්සලේ සිංහල බෞද්ධකම එතුමාට මතක් වෙනවා. එතුමා උපදින්නේ ලෙහෙසි පහසු ප්‍රදේශයක නොවේ. එතුමා උපදින්නේ විජයග්‍රහණයේ පුරවරය වශයෙන් හඳුන්වන පානදුරේ. පානදුරාවාදයෙන් තමයි ඔබ දන්නවා මෙරටේ මිෂනාරි ආගමික ව්‍යාපාරයේ ගමන් මඟ වෙනත් අතකට හැරවුණේ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ, වාදීප සිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ අභීත සිංහනාදයෙන්
ඒ මිෂනාරිවරු පරාජය කරපු පානදුරේ උපත ලබන ආචාර්ය නලින්ද සිල්වා අන්න ඒ සිංහල බෞද්ධ ජාතිකවාදී අදහස් වලට 1980 දශකයේ මුල වන විට එළඹෙනවා. ඇත්තෙන්ම මේක සුවිශේෂ අවස්ථාවක්. බුදුදහමේ තියෙනවා පායාසි සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. පායාසි රාජඤ්ඤ සූත්‍රය කියලාත් මේ සූත්‍රයේ තිබෙනවා. මේ සූත්‍රය හඳුන්වනවා. ඇත්තෙන්ම පායාසි රාජඤ්ඤ සූත්‍රයේ සිදුවන්නේ පායාසි කියන රජතුමා මගේ මතක නිවැරදි නම් කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ සමග සිදු කරන සංවාදයක්. මේ පායාසි රජු සම්පූර්ණයෙන්ම භෞතිකවාදියෙකු වෙන පායාසි රජතුමා කුමාර කසුප් ඒ මහරහතන් වහන්සේ සමග කරන සංවාදයෙන් පසුව අංශක 180ක් අනිත් පැත්තට හැරිලා සම්‍යක් දෘෂ්ටියේ පිහිටනවා. භෞතිකවාදයෙන් කැඩෙනවා. පසුව මේ පායාසි රජු දිව්‍ය ලෝකයේ උපදිනවා. සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙකු වශයෙන්. ඇත්තටම පායාසි රජතුමාගේ ඒ චින්තන විප්ලවය චින්තන විපර්යාසය වගේ විපර්යාසයකුයි නලින් සිල්වා මහත්මයා තුළ සිදුවන්නේ. ඒ විතරක් නෙමෙයි 1980 මුල් දශකයේදී එතුමාගේ අභ්‍යන්තරය ඇති වෙච්ච මේ පරිවර්තනය එලි දකින්නේ 1986 මගේ ලෝකය කියන මහා තීසිසෙන්. මගේ ලෝකය කියලා කියන්නේ මුළු රටම දන්නා හඳුනන කෘතියක්. මගේ ලෝකයේ කෘතියෙන් එතුමා ප්‍රශ්න කරනවා දැනුම සහ දැනුමේ ආධිපත්‍ය. ඒ විතරක් නෙමෙයි එතුමා මගේ ලෝකයේ කියන කෘතියෙන් සිංහල බෞද්ධ ජාතිකත්වයේ මත පදනම් වෙමින් නව දර්ශනයක් ඉදිරිපත් කරනවා. ඒ හඳුන්වන්නේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය නමින්. අපි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ගැනත් කෙටියෙන් හෝ මේ වීඩියෝ පටේ සාකච්ඡා කරනවා ඉදිරියේදී. මේ ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා මා කිව්වා බටහිර විද්‍යාවෙහි කෙළපැමිණි කෙනෙකු කියා. එතුමා ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයන්ගේ සංගමය ඉන්ටර්නේෂනල් ඇස්ට්‍රොනොමි යුනියන් එහි සමාජිකත්වය ලැබූ එකම ශ්‍රී ලාංකිකයා. අදටත් ඒ වාර්තාව කවුරුත් කඩා නැහැ. ඒ වගේම එතුමා රාජකීය තාරකා විද්‍යා සංගමේ අධි සමාජිකත්වයක් ලබා තිබෙනවා. ඉතින් බටහිර විද්‍යාවෙහි කෙළපැමිණි එතුමා ජාතික චින්තන මතවාදය ව්‍යක්ත කරමින් පොත්පත් ලිපිලේඛන ලියන එකෙන් නතර වෙන්නේ නැතුව එතුමා රට පුරා දේශනමාලා තියෙනවා, වාද විවාද කරනවා. මේ අනුව එතුමා ක්‍රමිකව අර මා කලින් කිව් පරිදි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය කියන නව දර්ශනයත් එක්ක ජාතික චින්තනයෙන් තමන්ගේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් දැනුම්වත් කරනවා, රට දැනුම්වත් කරනවා, මේ පිළිබඳව වාද විවාද කරනවා. හැබැයි එතුමාගේ මේ ජාතික චින්තන මතවාදයට විරෝධයක් ඇති වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික චින්තන මතවාදයට විරුද්ධ ආචාර්යවරුන්ගෙන්. මොකද නලින් සිල්වා මහත්මයා ඍජුවම අභියෝග කරන්නේ බටහිර දැනුමට සහ බටහිර දැනුමේ ආධිපත්‍යයට. බටහිර දැනුමට සහ බටහිර දැනුමේ ආධිපත්‍යයට අභියෝග කරන එකෙන්
ලොකු අර්බුදයක් ඇතිවන බව එතුමාට විරුද්ධව වැඩ කරන අය කල්පනා කරනවා. ඒ අනුව එතුමා 1979 දී අංශ ප්‍රධානත්වය දරපු ඒ ගණිතයේ අධ්‍යනාංශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය අධ්‍යනාංශයෙන් අංශාධිපතිකමින් නොදන්වා ඉවත් කරනවා 1990 වෙන්නට පෙර. මගේ මතකයේ නිවැරදි නම් එතුමා අවස්ථා කිහිපයකදී අංශ ප්‍රධාන ධූරය දරා තිබෙනවා. එක් අවස්ථාවකදී එතුමා හේතු නොදක්වාම ඉවත් කරනවා. ඒ විතරක් නෙමෙයි. තවදුරටත් මේ කියන ජාතික චින්තනය සම්බන්ධ මතවාදවලදී එතුමාට විරුද්ධ බලවේග කුමන්ත්‍රණකාරීව එතුමා රැකියාවෙන් ඉවත් කරන තැනට පත් කරනවා. ඒ අනුව 1992 දී එතුමා වැඩතහනමකට ලක් වෙනවා. මෙතනදී බොහෝ අය වැරදි මතයක් තියෙනවා. මේ මෙතුමා තමන්ගේ විෂය හරියට ඉගෙනුවේ නැහැ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එතුමාගෙන් ඉගෙන ගත්ත විද්‍යාර්ථීන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්නවා. ඒ වගේම එතුමා ගණිතය උගන්වන විද්‍යාපීඨය ඉගෙනුවා. ඒ වගේම මේ විතරක් නෙමෙයි එතුමා ශාස්ත්‍ර පීඨයේ පවා ඉගෙනීම් කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගණිතය සම්බන්ධ පදනම් පාඨමාලාවට පවා සම්බන්ධ වෙලා තියෙනවා එතුමා ඇත්තෙන්ම කිව්වොත් තමන්ගේ විෂය හරියට උගන්වනවා. හැබැයි එතුමා මේ විෂය ඉගැන්වීමෙන් නොනැවති ඒ විෂයට අදාළ බටහිර දැනුමේ ආධිපත්‍ය ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරන්නට ළමයිව පොළඹනවා. මෙන්න මේ தત્ත්වය තමයි ඒ විශ්වවිද්‍යාලයට දරා ගන්න බැරි වුණේ. එවකට හිටපු උපකුලපතිවරයා ජී.එල්. පීරිස් මැතිතුමා එතුමාගෙන්වල අහලා තියෙනවා ඔබතුමා විශ්වවිද්‍යාලයේ ජාතික චින්තනය උගන්වනවා නේද කියලා. මහාචාර්ය ජී.එල්. පීරිස් එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අහන ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන ආචාර්ය නලින් සිල්වා මෙන්න මෙහෙම කියනවා. ඔව් මම ජාතික චින්තනය උගන්වනවා. ඒක ඇත්ත. මේ විශ්වවිද්‍යාලයේ විජාතික චින්තනය උගන්වන්න හොඳ නම් ඇයි මට ජාතික චින්තනය උගන්වන්න බැරි කියලා. කෙසේ නමුත් එතුමා වැඩතහනමකට ලක් වෙනවා. ඒ වගේම තමයි ওই කාලය වන විට එතුමා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. ඊට පෙර එතුමා ලේකම්වරයා වශයෙන් කටයුතු කොට තිබෙනවා එම සංගමයේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීමට අදාළ අරගලයකත් නිරත වෙලා ඉන්නවා. මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමේ රැස්වීම එවකට තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සන්තාගාරයේ. හැබැයි නලින්සුල මහත්මයාව වැඩතහනමකට ලක් වූ පසු එතුමාට විශ්වවිද්‍යාලය තහනම් කලාපයක් බවට පත් කරනවා. හැබැයි එතුමා Tamanගේ මේ වෘත්තීමය වගකීම අතහරින්නේ නැහැ. එතුමා කුමාරතුංග මුණිදාස මාවතේ මාරගහක් යට රැස්වීම තියෙනවා. ඇත්තට මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අද දවසේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලැබෙන වැටුප් වැඩිවීමට අදාළ මූලික ව්‍යුහය සකස් කරන්නේ එයට පදනම දමන්නේ ආචාර්ය නලින් සිල්වා මහත්මයා. මා දන්නේ නැහැ මේ කාරණාව වර්තමාන විශ්වවිද්‍යාල ආචාර්යවරු බොහෝ දෙනෙක් දන්නවද කියන කාරණාව. වැඩතහනමකට ලක් වෙන එතුමා මම කලින් කිව්වා ඔහු ලෝකයේ පිළිගත් උගතේ විද්වතේ. එතුමාට අවශ්‍ය නම් ඊටාම පහසුවෙන් ලංකාව හැරදා ලෝකේ ඕනෑම රටකට යන්න ඕනෑම රටක විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උගන්වන්න අවස්ථාව තියෙනවා. හැබැයි එතුමා එහෙම කරන්නේ නැහැ. එතුමා විශ්වවිද්‍යාල ආචාර්යවරියක වන Tamanගේ බිරිඳගේ වැටුපෙන් යැපෙමින් රටට සේවයක් කරන්න තීරණය කරනවා. හැබැයි එතුමා Tamanට වෙච්ච අසාධාරණය ගැන නිහඬව ඉන්නේ නැහැ. එතුමා මේ සම්බන්ධව
නඩු කටයුත්තකට යොමු වෙනවා. ඔබ විශ්වාස කරන්න ඒ නඩුවේ තීරණය ලැබෙන්නේ 2001 වසරේදී 2001 වසරේදී එතුමාට එම නඩුවෙන් නිදොස් කොට නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා. එහිදී එක් චෝදනාවකට පමණක් එතුමාට යම්කිසි ආකාරයක වැරදිකරුවෙකු බවට පත් වෙනවා. ඒ කියන්නේ මට ගේ මතකයේ නිවැරදි නම් එතුමා එවකට හිටපු ඒ අධ්‍යාපන අමාත්‍යවරයා සම්බන්ධව වැරදි ප්‍රකාශයක් කරායි කියන චෝදනාව ඒ සම්බන්ධව එතුමාට අධිකරණය ලබා දෙන්නේ ඍණාත්මක ප්‍රතිචාරයක්. නමුත් අධිකරණය නියෝග කරනවා එතුමාට වන්දි ගෙවන්න කියලා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයට සිදු වෙනවා එතුමාට වන්දි ගෙවන්න. ඔය අතරේ එතුමට නැවත විශ්වවිද්‍යාලයකට බැඳෙන්න අවශ්‍යතාව ඇති වෙනවා. මොකද තමන් කරගෙන ආපු ජාතික මෙහෙවර ඉදිරියට කරගෙන යාමට. ඒ අනුව එතුමා කැලණි විශ්වවිද්‍යාලයටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත් ආයදුම් පත්‍ර යොමු කරනවා. නැවත විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් සේවයට බැඳෙන්න. ඒ අනුව එතුමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යනාංශයේ විනේත්‍රු මහාචාර්ය එහෙම නැත්නම් චා ප්‍රොෆෙසර්ෂිප් එක ලැබෙනවා. ඊට අමතරව එතුමට කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධූරයක් ලැබෙනවා. නමුත් මේ දෙකම ලැබුණත් මුලින්ම පත්වීම එන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ. පත්වීම එතුමට මුලින්ම එන්නේ. ඒ නිසා එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා වෙනුවට සම්බන්ධ වෙනවා වෙනුවට ඉගෙනීම් කටයුතු සඳහා තෝරගන්නේ කැලණිය සරසවිය. කැලණිය සරසවියට ඒ ඇතුළත් වීමේදී එතුමට අවශ්‍ය වෙනවා රෙකමෙන්ඩේෂන් ලෙටර් එකක් දෙන්න. ඒ රෙකමෙන්ඩේෂන් ලෙටර් එක රෙකමදාරු ලිපිය ලියන්නේ ලෝකයේ සිටින ප්‍රකට විද්‍යාඥයෙකු වන රොබර්ට් ස්මිත්. එතුමා සසෙක්සි හිටපු පීඨාධිපතිවරයෙක්. එතුමා මෙන්න මේ වගේ කාරණාවක් ඒ ලිපියෙහි ලියනවා. I still remember your time as a DPhil student here and the completion of your thesis on two separate topics in the record time of some 20 months. Both parts of the thesis contain some quite fundamental results. ඒක ඊටාම වැදගත් ප්‍රකාශයක් ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා ගැන. ඒ කාලය තුල තමයි එතුමාට විවේචන එල්ල කරන්නට බොහෝ දෙනෙක් යොමු වෙන මේ නාත දෙවියන්ගෙන් ලැබුණු මඟ පෙන්වීම අනුව රජරට කෘෂි කර්මාන්තවල ආසනික් තිබෙනවාය. ඒ කෘෂි කර්මාන්තයේදී ඒ පලිබෝධ නාශක වලින් එකතු වන ආසනික් හේතුවෙන් රජරට වකුගඩු රෝගයට ඒ ආසනික් හේතු වෙනවාය කියන සොයා ගැනීමට අදාළ පර්යේෂණ කටයුතු වලදී ඒ සඳහා එතුමා යොමු වෙන්නේ මේ කියන කැලණි සරසවියේ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන කාලයේදී අපි ඉදිරියේදී ගැන කතා කරමු. ඒ දුර්මතය එතුමා සම්බන්ධව ගොඩනැගෙන්නේ කොහොමද සහ ඇත්තට මෙතනදී උනේ කුමක්ද යන කාරණාව පිළිබඳව. ඒ වගේම තමයි එතුමා විද්‍යාපීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් පත් වෙනවා එම විශ්වවිද්‍යාලයේදී. නමුත් ඔබ දන්නවා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට වයස අවුරුදු 65 දී විශ්‍රාම යා යුතුයි. නමුත් අර මම කියපු ඒ ආසනික් සම්බන්ධ පර්යේෂණ කටයුතු ඉවර නොවන නිසා අවුරුදු 65 වෙන්න ඕන මෙන්න තියෙද්දී කැබිනට් මණ්ඩලය එතුමට අවුරුදු 3ක සේවා දිගුවක් ලබා දෙනවා. ලංකා ඉතිහාසයේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට කැබිනට් මණ්ඩලයකින් සේවා දිගුවක් ලබා දුන් පළවෙනි අවස්ථාව එයයි. හැබැයි ආචාර්ය නලින්සුල මහත්මයා ඒ සේවා දිගුව ලබා දීලා අවුරුද්දක් යනකොට ඒ ආසනික් සම්බන්ධව ඒ විද්‍යාත්මක පර්යේෂණ ටික අවසන් වෙනවා. ඒ පර්යේෂණ අවසන් වුණායින් පස්සේ එතුමා විශ්‍රාම යනවා, රැකියාවෙන් ඉල්ලා අස්වෙනවා.
ඉන් අනතුරුව එතුමා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ UGC එකේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කරනවා. ඒ කාලයේදීත් මට මතකයි විශේෂයෙන්ම එතුමා යාපනය විශ්වවිද්‍යාලයේ මේ සිත සහ යුනානි පාඨමාලා හඳුන්වා දෙන්නට සුවිශේෂ උත්සාහයක් ගත් කෙනෙක්. ඉතින් මා මේ පොදුවේ කතා කළේ ආචාර්ය නලින් සිල්වා කියන චරිතය. ඒ චරිතයේ තියෙන ශාස්ත්‍රීය සහ ඒ චරිතයේ තියෙන ඥානමය වටිනාකම ගැන. මේ බව විශේෂයෙන්ම එතුමාගේ උපත් සමරුවේදී ඔබ සමග බෙදාගත්තේ මේ කරුණු බොහෝ දෙනෙක් නොදන්නා නිසා. ඊළඟට මම කැමති මෙම වීඩියෝ පටේ දෙවෙනි කොටස වශයෙන් කුමක්ද මේ එතුමා විසින් ඉදිරිපත් කරපු නව දර්ශනය යන්න ගැන යමක් සඳහන් කරනවා. මම කලින් කිව්වා එතුමා ඉදිරිපත් කළේ මගේ ලෝකයෙන් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය. මේ සාපේක්ෂතාවාදය කියා කියන්නේ කුමක්ද? සාපේක්ෂතාවාදය කියා කියන්නේ සරලව ගත්තොත් යම් කිසි දෙයක් නිශ්චය කොට එම නිශ්චය කරපු දෙයට තවත් දෙයක් සංසන්දනය කිරීම. ඇත්තටම මේ සාපේක්ෂතාවාදය කියන චින්තනය දර්ශනය පෙරදිගට ලැබෙන්නේ බටහිරින්. ඔබ දන්නවා අපි අර කලින් කතා කරපු සාධාරණ සාපේක්ෂතාවාදය ඒ හඳුන්වා දෙන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්. බුදුදහමේ කොතනකවත් මේ සාපේක්ෂතාවාදයක් ගැන සඳහන් වන්නේ නැහැ. මුල් බුදු සමයේ කිසිදු සූත්‍ර දේශනාවක අඩුම තරමින් සාපේක්ෂ කියන සංස්කෘත වචනයට අදාළ පාලි වචනය විය යුතු මේ සාපෙක්ක කියන වචනය අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. මා විශ්වාස කරන පරිදි මේ සාපේක්ෂ කියන සංස්කෘත වචනේ පාලි ස්වරූපය තමයි සාපෙක්ක. එය වැරදි නම් කරුණා කරලා නිවැරදි කරන මෙන් මා විද්වතුන්ගෙන් ඉල්ලා සිටිනවා. බුදුදහමේ කොතනකවත් සාපේක්ෂ භාවයක් සාපේක්ෂතාවාදයක් කියවෙන්නේ නැහැ. බටහිර තමයි මේ සාපේක්ෂතාවාදය ගැන කියවෙන්නේ. එතකොට මම කිව්වා එතුමා මේ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළේ දැනුම කියන කාරණාවත් එක්ක. මම එක් දෙයක් කියන්නම්. ලෝකේ යම් තාක් සාපේක්ෂතාවාද තිබේද ඒ තාක් සාපේක්ෂතාවාද අතුරෙන් විශිෂ්ටතම අග්‍රිම සාපේක්ෂතාවාදය නලින්ද සිල්වා මහත්මයා ඉදිරිපත් කරපු සාපේක්ෂතාවාදය. මම එහෙම කියන්නේ ඇයි? සාපේක්ෂතාවාදය කියන සංකල්පය බටහිරින් අපිට ආපු දෙයක් වුණත් එතුමා ඉදිරිපත් කරන සාපේක්ෂතාවාදය බිහි කරන්නේ බුදුදහමේ පටිච්ච සමුප්පාදය ඇසුරෙන්. ඒ අනුව එතුමා මගේ ලෝකයේ පොතේ හඳුන්වන්නේ සාපේක්ෂතාවාදයට නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය. පසුව නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ මේ නිර්මාණාත්මක කියන වචනේ පිළිබඳව එතුමා විසින්ම කල්පනා කරලා අපි දන්නවා මේ දේව නිර්මාණවාදය කියන අදහසක් තිබෙනවානේ. දෙවියන් ලෝකෙ මැවුවේ යන අදහස. ඒ වචනයට තිබෙන අර්ථය තවත් අර්ථ සම්පන්න වුණා නම් හොඳයි කියලා එතුමා ඒකට යෝජනා කරනවා සංස්කරණාත්මක සාපේක්ෂතාවාදය කියා. අවසාන කාලයේදී එතුමා ඒ හඳුන්වන්නේ අபிසංස්කරණාත්මක සාපේක්ෂතාවාදය කියා. ඇත්තෙන්ම මම සතුටු වෙනවා එතුමට ඒ අபிසංස්කරණාත්මක සාපේක්ෂතාවාදය කියන වචනය මම යෝජනා කරපු වචනයක්. අபிසංකරෝති කියන පාලි වචනයෙන් එතුමා ඊටාම කැමැත්තෙන් මම කරපු යෝජනාව පිළිගත්තා. ඇත්තෙන්ම අபிසංස්කරණාත්මක සාපේක්ෂතාවාදයෙන් නමිනුයි ආචාර්ය නලින් සිල්වා මහත්මයා තමන් ඉදිරිපත් කරපු සාපේක්ෂතාවාදය අවසාන කාලයේදී
හැඳින්වුවේ. දැන් මේ සාපේක්ෂතාවාදය ගැන යම් කිසි දෙයක් ඔබ සමග බෙදා ගන්න මම කැමතියි. දැනුම. දැනුම කියන්නේ කුමක්ද? පංච ඉන්ද්‍රිය සහ මනින්ද්‍රිය කියලා ඉන්ද්‍රිය හයක් ගැන අපි දන්නවා. ඇයි මම මේක විශේෂ කොට දෙකට බෙදුවේ? ඒ තමයි බටහිර විද්‍යාව හෝ බටහිර දැනුම තවමත් මනින්ද්‍රියක් එහෙම නැත්නම් මනසක් කියන දේ පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ. නමුත් බුදුදහම පැහැදිලිවම ඉන්ද්‍රිය 6කින් ලබා ගන්නා වූ දැනුම ගැන කතා කරනවා. එතකොට මේ ඉන්ද්‍රිය ඔස්සේ ලබා ගන්නා දැනුම පිළිබඳව නලින් සිල්වා මහත්මයා ඉදිරිපත් කරන සාපේක්ෂතාවාදය එහෙම නැත්නම් එතුමා කියනවා මේවට ප්‍රවාද කියලා. ප්‍රවාදය කියලා කියන්නේ කතන්දර ගොඩ නැගෙන්නේ බුදුදහමේ මූලික න්‍යාය වන පටිච්ච සමුප්පාදය ඇසුරෙන්. පටිච්ච සමුප්පාදය ඇසුරෙන් තමයි අபிසංස්කරණාත්මක සාපේක්ෂතාවාදය බිහිවන්නේ. අபிසංස්කරණාත්මක සාපේක්ෂතාවාදයේ කියවෙන දාර්ශනික කාරණා ගොඩක් තිබෙනවා. නමුත් මම කැමති එතුමා ඉදිරිපත් කරපු අபிසංස්කරණාත්මක සාපේක්ෂතාවාදයට එන අபிසංස්කරණාත්මක සාපේක්ෂතාවාදයේ එන කරුණු ප්‍රධාන වශයෙන් 3ක් විග්‍රහ කරන්න. ඇත්තෙන් මම කැමති එය නලින්ද සිල්වාගේ නියම ලෙස හඳුන්වන්න. ඒක කවුරුත් හඳුන්වා නැහැ. නමුත් මා එතුමාගේ වියෝවෙන් පසුව විදුසර පුවත්පතට ලිපියක් සම්පාදනය කළා. එහිදී මම එතුමා ඉදිරිපත් කරපු මේ න්‍යාය 3 ගැන සඳහන් කළා. ඇත්තෙන්ම එතුමා මේ 1 2 3 කියලා න්‍යායන් නියමයන් ඉදිරිපත් කළා නැහැ. නමුත් ඔබේ පහසුව තකා මම නලින් සිල්වා මහත්මයාගේ නියම ලෙස ඒව හඳුන්වනවා. එදී නලින් සිල්වා මහත්මයාගේ පළමුවන නියමය අபிසංස්කරණාත්මක සාපේක්ෂතාවාදයට අදාළ නොදැනුම නිසා දැනුම අபிසංස්කරණය කරයි. කුමක්ද මේ? පටිච්චසමුප්පාදයේ පළමු පාදය තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා තමයි අපි සංස්කාර උපදවන්නේ. හේතුඵල ධර්ම. එතුමා ඒ ඇසුරෙන් ගොඩ නගනවා කුමක්ද? නොදැනුම නිසා දැනුම අபிසංස්කරණය කරනවා කියන කාරණාව. ඒ වගේම තමයි නලින් සිල්වාගේ දෙවැනි නියමයේ වශයෙන් මම විග්‍රහ කරන්න කැමති එතුමා ඉදිරිපත් කරපු ප්‍රවාදය. ඒ තමයි දැනුම සාපේක්ෂ වේ. දැනුම කුමකට සාපේක්ෂ වේද? දැනුම ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්ෂ වේ. දැනුම සංස්කෘතියට සාපේක්ෂ වේ. දැනුම එකිනෙකනාට සාපේක්ෂ වේ. දැනුම මනසට සාපේක්ෂ වේ. කොටින්ම කිව්වොත් මනස පවා මනසට සාපේක්ෂ වේ. සරලව ගත්තොත් මම දීර්ඝව කිව්වත් දෙවෙනි නියමයේ වශයෙන් නලින්ද සිල්වා ඉදිරිපත් කරපු මම හඳුන්වන්න කැමති දැනුම සාපේක්ෂ වේ. තුන්වෙනි නියමය තමයි තුමා ඉදිරිපත් කරපු දැනුම වාස්තවික යථාර්ථයකින් තොරය කියන කාරණාව. කුමක්ද මේ? සරලව ගත්තොත් වාස්තවික යථාර්ථය එම නැත්නම් මනසින් තොර යථාර්ථය කියා දෙයක් නැහැ. ලෝකයේ තුල තිබෙනවා ඔබ්ජෙක්ටිව් රියැලිටි කියලා සංකල්පයක්. ඒ කියන්නේ මගෙන් තොරව පැවතිය හැකි දෙයක්. නමුත් ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා ඒ ප්‍රතික්ෂේප කරා. විශේෂයෙන් මේ සඳහා එතුමාට මේ කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ බලපෑවා. කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ සමීපව ඇසුරු කරපු අය උන්වහන්සේ විමුක්තිය සාධනය කොට ඒ බ්‍රහ්මචර්යාව පූර්ණේ කොට අපවත් වූ බව සලකනවා. ඉතින් එතුමා දැනුම වාස්තවික නැහැ කියන කාරණාව ඉදිරිපත් කරා. ඒ වගේම තමයි එතුමා මේ කියන නියම සමග තවත්
බරපතල බැම්මක් පුපුරවා හැරියා. ඒ තමයි බටහිර දැනුමේ ආධිපත්‍ය. එතුමා මෙන්න මේ වගේ කාරණාවක් කිව්වා. අපි ලංකාවේ පාසල්වල ඉගෙන ගන්නවා උගන්වනවා නිව්ටන්ගේ නියම, අයින්ස්ටයින්ගේ නියම. හැබැයි එංගලන්තේ හෝ ඇමරිකාවේ හෝ කොරියාවේ හෝ උගන්වනවද ලංකාවේ දයාවතීගේ නියමය? නෑ. ලංකාවේ ගුණපාල මහත්තයාගේ නියමය උගන්වනවද? නෑ. මේ උදාහරණ ගත්තේ. මේ අදහස් කළේ කුමක්ද? අපි බටහිර දැනුමේ ආධිපත්‍යයට යටත්ව සිටින බව. ඉතින් ඒ නිසා ආචාර්ය නලින් සිල්වා මහත්මයා කියලා කියන්නේ මහා දාර්ශනිකයෙක්. ඒ නිසාම තමයි එතුමා ජාතියේ මහා ප්‍රඥා වශයෙන් සැලකන්නේ. ඒ කියන්නේ ලංකාවෙන් ලෝකයට නව දර්ශනයක් දීපු එකම පුද්ගලයා එතුමා. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්නට ඕන එතුමාට එල්ල වෙන චෝදනා එහෙම නැත්නම් දුර්මත විධාරණය කිරීමත් මේ වීඩියෝ පටේ ආරමුණක්. එතුමාට විරුද්ධව චෝදනා කරන බොහෝ අය ඉදිරිපත් කරන කාරණාවක් තමයි මේ නාථ දෙවියන් පිළිබඳව කාරණාව. නාථ දෙවියන් කියන්නේ කවුද? මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයෝ පිළිබඳව අපේ බුදු සමයේ දැක්වෙනවා. ඒ මෛත්‍රී බෝධිසත්වයන් නාථ දෙවියන් නමින් අපට ආශිර්වාද කරන බවක් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ තියෙනවා. දෙවියන් සමග sannivedanaya කිරීම කියන කාරණාව බටහිරට අලුත් දෙයක් වුණාට, බටහිර ප්‍රතික්ෂේප කරන දෙයක් වුණාට, එහෙම නැත්නම් බටහිරට තේරුම් ගත නොහැකි දෙයක් වුණාට අපිට ඒක අලුත් දෙයක්, ආමුතු දෙයක් නොවේ. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ඉන්න කෙනෙකුට ඒක සාමාන්‍ය දෙයක්. අපේ බණ කතා සාහිත්‍යයෙන් වුණත්, අපේ ගැමි සාහිත්‍යයෙන් වුණත්, ජනශ්‍රුතියෙන් වුණත් මේ දෙවියොත් එක්ක කතා කරන එක, දෙවියොත් එක්ක ගනුදෙනු කරන එක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් ඇත්තටම මේ නාථ දෙවියන්ගේ කතාව එන්නේ වකුගඩු රෝගයට හේතු හොයාගෙන යන මොහොතක ආචාර්ය නලින් සිල්වා මහත්මයාට දැනගන්නට ලැබෙනවා ආධ්‍යාත්මිකව දෙවියන් සමග ගනුදෙනු කළ හැකි සිත දියුණු කරපු කාන්තාවක් සිටනවා කියන කාරණාව. ඒ අනුව ඒ වකුගඩු රෝගය පිළිබඳ පරීක්ෂණ කරපු කණ්ඩායමක් එතුමා යොමු කරනවා අර කාන්තාව ළඟ. ඒ කාන්තාව ආධ්‍යාත්මික ක්‍රමයකින් ආසනික් කියන කාරණාව හෙළි කරනවා වකුගඩු රෝගයට හේතුවක් වශයෙන්. බොහෝ අය හිතන්නේ මේක මේ කෙනෙක් කිව්ව පළියට පිළිගත්ත කියලා. නෑ. ආචාර්ය නලින් සිල්වා මහත්මයා පීඨාධිපති විදිහට බටහිර විද්‍යාත්මක පර්යේෂණයක් කරනවා. සැලසුම් කරලා අන්නේ පර්යේෂණය මගින් අනාවරණය කරනවා වකුගඩු රෝගයට ප්‍රධාන ප්‍රබල හේතුවක් වශයෙන් ආසනික්. එතකොට මේකේ මූලය කුමක් වුවත් මේ සනාත කිරීම බටහිර විද්‍යාව ඇසුරෙන් කරපු කාරණාවක්. මේ බව නොදැන එතුමාට චෝදනා කරනවා. ඇත්තටම ඒ කාලේ මට මතකයි වචනයක් ආවා මේ නාතලොජි කියලා. නාතලොජි කියන වචනය අපහාසයෙන් උපහාසයෙන් ඒ කාලේ භාවිත කළත් නාතලොජි කියන වචනයෙන් ගැඹුරු අර්ථයක් අපිට උද්දීපනය කරගන්න පුළුවන්. ඒ තමයි දෙවියන්ගෙන් දැනුම ලබා ගනිමින් එම දැනුම කොයි ආකාරයෙන්ද සමාජ යහපතට යොදා ගන්න කියන කාරණාව. එම දැනුම කොයි ආකාරයෙන්ද මිනිසාගේ යහපතට යොදා ගන්න කියන කාරණාව. දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම පිළිබඳව සහ දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම මෙන්ම දෙවියන් සමග ගනුදෙනු කිරීමේදී පිළිපැදිය යුතු ආධ්‍යාත්මික කාරණා කුමක්ද? ඒ විදිහට ආධ්‍යාත්මිකව යම්කිසි සීලයක පිහිටලා ආධ්‍යාත්මික ශික්ෂණයක පිහිටලා දෙවියන් ළඟට ගිහිල්ලා ඒ දෙවියන් සමග sannivedanaya කරද්දී
සිතුවිලි වෙනස් වෙන ආකාරයේ කවර ආකාරයෙන්ද? මෙන්න මේ පිළිබඳව අවශ්‍ය නම් අපිට ඉදිරියේදී කතා කරන්නට පුළුවන්. නමුත් මට අවශ්‍ය මේ දුර්මත විධාරණය කරන්න. ආචාර්ය නලින් සිල්වා මහත්මයා නාත දෙවියන්ගෙන් ලැබුණු ඒ පණිවුඩය බටහිර විද්‍යාත්මක ක්‍රමයට තහවුරු කළා. ඒ පිළිබඳව බටහිර විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා මගින් ඒ අදාළ පර්යේෂණ කණ්ඩායම තහවුරු කරමින් පළ කරා. ඒ පිළිබඳව දීර්ඝව කතා කරන්නට මේ අවස්ථාව නොවේ. ඒ වගේම තමයි එතුමාට එල්ලවන තවත් ප්‍රබල චෝදනාවක් තමයි බටහිර විද්‍යාව පට්ටපල් බොරු කිව්වා කියන කාරණාව. ඔව්, එතුමා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියලා කිව්වා. ඒක හරි. නමුත් එතුමා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියලා කිව්වේ සුවිශේෂ පදනමක පිහිටා. එතුමා කිව්වා මෙන්න මේ වගේ කාරණාවක්. සියල්ල බොරු. සියලු දැනුම බොරු. එයින් පංචේන්ද්‍රියට ගෝචර වන දැනුම බොරු. පංචේන්ද්‍රියට ගෝචර වන දැනුම, ඒ දැනුම සංයුක්තයි. සංයුක්ත දැනුම බොරු. සංයුක්ත දැනුම බොරු නම් පංචේන්ද්‍රියට ගෝචර නොවන දැනුම, ඒ කියන්නේ වියුක්ත දැනුම, ඒවා පට්ටපල් බොරු. මෙන්න මේ දාර්ශනික අදහසින් තමයි නලින් සිල්වා මහත්මයා මේ කතාව කිව්වේ. ඇත්තටම එතුමා මගේ ලෝකයෙන් පසුව තවත් පොතක් ලියන්නට බලාපොරොත්තු වුණා බොරු සහ පට්ටපල් බොරු කියලා. නමුත් අවාසනාවට ඒ පොත ලියවෙන්නේ නැහැ. අද එතුමා අපෙන් වියෝ වූ නිසා. ඇත්තෙන්ම කිව්වොත් අපේ රට දාර්ශනික දරිද්‍රතාවකින් පෙළෙනවා. අපේ රටේ දාර්ශනික සාක්ෂරතාව තියෙන්නේ ඊ타මත්ම අඩු මට්ටමක. ඉතින් ආචාර්ය නලින් සිල්වා මහත්මයා කියපු මේ සංකල්ප වටහා ගන්න බැරි වීමේ ප්‍රශ්නයකුයි අපේ රටේ බොහෝ දෙනෙකුට තියෙන්නේ. ඒ වගේම තමයි එතුමා ප්‍රකාශ කළා ශ්‍රී ලංකාවෙන් විද්‍යාඥයෝ බිහි වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ කාරණාවත් බොහෝ අයට වටහා ගන්න බැරි වෙලා තියෙනවා. එතුමා පැහැදිලිවම මේ කාරණාවත් ඉදිරිපත් කරේ අර බටහිර දැනුමේ ආධිපත්‍ය සහ ඒ බටහිර ආධිපත්‍යත් සමග. එතුමා කිව්වා මෙන්න මෙහෙම දෙයක්. ඒ තමයි අපේ රටේ ඕනෑ තරම් ගණිතය, විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධි කරන අය ඉන්නවා. ඕන් ලෝකයේ තිබෙන ඉහළම විශ්වවිද්‍යාල වලින් ආචාර්ය උපාධි හදාරනවා. ඔව්. ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, හාර්වර්ඩ්, ජෝන් හොප්කින්ස් මේ වගේ විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධි හදාරන සහ හදාරපු විශිෂ්ට බුද්ධිමතුන් ඉන්නවා ලංකාවේ. හැබැයි එතුමා මෙන්න මේ කාරණාව කිව්වා. ඒ තමයි අපේ රටේ අය ගිහිල්ලා හදාරන ආචාර්ය උපාධි වලින් විසඳන්නේ පරිධියේ තියෙන ප්‍රශ්න, කේන්ද්‍රයේ තියෙන ප්‍රශ්න නෙමෙයි. තවදුරටත් එතුමා කිව්වේ කෙනෙක් විද්‍යාඥයෙක් වෙනවා නම් එහි අදහස තමයි නව දැනුමක් නිර්මාණය. එහෙම නැත්නම් අර එතුමගේ අභිසංස්කරණාත්මක සාපේක්ෂතාවාදයේ වචනය අනුව නව දැනුමක් අභිසංස්කරණය. ඇත්තටම ලංකාවට අද වනතෙක් ලෝකයට විද්‍යාව විෂයට අර අපි ඉංග්‍රීසියෙන් කියන path breaking research එකක්. එහෙම නැත්නම් නලින් සිල්වා මහත්මයා කියපු පරිදි මේ පර්යේෂණයේ පරිදිය නෙමෙයි පර්යේෂණයේ කේන්ද්‍රයේ පර්යේෂණයක් කරමින් ගැටලුවක් විසඳන්න සමතෙක් බිහි වෙලා නැහැ. අන්න ඒ නිසා තමයි එතුමා කිව්වේ ශ්‍රී ලාංකිකයෙකුට කවදාවත් නොබෙල් තෑග්ග ගන්න ලැබෙන්නේ නැහැ කියලා. ඒ කාරණාව අද වනතෙක් ඒ ආකාරයෙන්ම සත්‍ය වෙච්ච කාරණාවක්. එතුමා ඒකට හේතුවක් කිව්වා. ඒ තමයි අපිට වියුක්තව හිතන්න බෑ. ඇයි වියුක්තව හිතන්න බැරි? අපේ චින්තනය සකස් වෙලා තියෙන්නේ පැහැදිලිවම වියුක්තව හිතන්න නෙමෙයි. මේක තමයි සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය. හැබැයි මම තව කාරණාවක් ඔබට කියන්නම්. කවුරු හරි පරීක්ෂකයෙක් ඉන්නවා නම් මේ වගේ path breaking එහෙම නැත්නම් අර පරිධියේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි කේන්ද්‍රයේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න ආචාර්ය උපාධියකින් හරි ඒ වගේ ඉහළ පරිශ්‍රණයකින් ඔහුට මම යම් කිසි ආකාරයක
උත්තේජනයක් ලබා දෙන්න. ඒ තමයි ඔබ එවැනි දෙයක් කරනවා නම් කරුණාකොට අධ්‍යාපනික මාර්ගයක් නොව ධ්‍යාපනික මාර්ගයක් තෝරගන්න. ධ්‍යාපනික මාර්ගයක් කියන්නේ ආධ්‍යාත්මික ශක්තිය මත පදනම් වෙලා එහෙම නැත්නම් ආධ්‍යාත්මික ශක්තියත් උපයෝගී කරගෙන ඔබේ ආචාර්ය උපාධිය හෝ ඒ වගේ පරිශ්‍රණයක් කරන්න. අන්න එහෙම කළොත් ලෝකයට දැනෙන හැඟෙන අලුත් යමක් දෙන්න පුළුවන් වේවි. මෙන්න මේ කාරණාවලින් ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා ජාතියේ මහා ප්‍රඥා වශයෙන් හඳුන්වන්නේ ඇයිද කියන කාරණාව ඔබට වැටහෙනවා ඇති. ඒ වගේම තමයි එතුමාගේ මේ ජාතික මෙහෙවර දාර්ශනික මෙහෙවර විද්‍යාව ගණිතය කියන විෂයන්ට කොටු වෙන්නේ නැහැ. එතුමා ප්‍රවාද නිර්මාණය කරපු කෙනෙක්. එතුමා කතන්දර නිර්මාණ කරපු කෙනෙක්. එතුමා ලියපු ලිපි ගණන දසදහසකටත් අධිකයි. එතුමාව විවේචනය කරන අය ලිපි 10ක්වත් ලියපු අයද? එතුමාව විවේචනය කරපු අය සහ එතුමාව විවේචනය කරන අය මේ එතුමා කරපු දේවල් වලින් 100න් එකක්වත් සිදු කොට තිබේද? මෙන්න මේවා අපි ඇසිය යුතු ප්‍රශ්න. ඒ වගේම මම වැදගත් දෙයක් කියන්නට අවශ්‍යයි. ඒ තමයි අපි දන්නවා 30 වසරක බෙදුම්වාදී ත්‍රස්තවාදයක් ලංකාවේ තිබුණා. එම බෙදුම්වාදී ත්‍රස්තවාදය යුදමය වශයෙන් විසදිය යුතුය කියලා පළමුවෙන්ම යෝජනා කළේ ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා. ඒ අනුව 30 වසරක බෙදුම්වාදී ඒ ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ න්‍යායාචාර්යවරයා වන්නේ නලින්ද සිල්වා මහත්මයා. ඇත්තටම නලින්ද සිල්වා මහත්මයා කියලා කියන්නේ ජාතියට මඟ පෙන්වපු ඍෂිවරයෙක්. නලින්ද සිල්වා මහත්මයා මියගිය මොහොතේ මගේ මුහුණු පොතෙහි සටහනක් ලැබුවා. මියගිය නලින්ද සිල්වා ජීවත්ව සිටි නලින්ද සිල්වාට වඩා ප්‍රබලයි කියා. ඒ වගේම තමයි එතුමා මිය ගොස් සති කිහිපයකට පසුව පැවති සුබ සාකච්ඡාවකදී මම සඳහන් කළා ආචාර්ය නලින්ද සිල්වා කියපු දේවල් බටහිර විද්‍යාවට තේරුම් ගන්න වටහා ගන්න තව බොහෝ කාලයක් යයි කියා. ඇත්තෙන්ම එතුමා මේ මණ්ඩාකිනි සම්බන්ධව ප්‍රවාදයක් ගොඩනගමින් හිටියා. අලුත් දැනුමක් ගොඩනගමින් හිටියා. අවාසනාවකට ඒ පරිශ්‍රණය අවසන් වන්නට පෙරයි එතුමා අපෙන් වියෝ වුණේ. ඒ වගේම තමයි මේ ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා ගැන පැයකින් දෙකකින් කතා කරලා නිම කරන්නට බෑ. නමුත් එතුමාගේ උපන් දිනය නිමිත්තෙන් මේ කරන වැඩසටහනේ මම තවත් සුවිශේෂ දෙයක් කියන්නට අවශ්‍යයි. ඒ තමයි ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා කියලා කියන්නේ බොහොම සුන්දර මිනිහෙක්. නමුත් බොහෝ අය හිතුවේ එතුමා මේ කේන්ති ගන්න කෙනෙක් කියලා. එතුමාට ඇත්තටම කේන්ති යන බව ඇත්ත. ඒකට හේතුව තමයි එතුමාගේ අවංක භාවය. එතුමට බොරුකාරයෝ පෙන්වන්න බෑ. එතුමට ව්‍යාජ අනුකරණවාදියෝ පෙන්වන්න බෑ. ඒ වගේ තැන්වලදී එතුමා පහර දුන්නා නිර්භයව. එතුමා මෙන්න මේ වගේ දෙයක් ඇහුවා. එතුමා ඇහුවා බටහිර දේවල් ඔවුන්ට බලහත්කාරයෙන් අප මත පටවන්නට පුළුවන් නම් ඇයි අපට පෙරලා ඔවුන්ට පහර දෙන්න බැරි? මෙන්න මේ කාරණාව එතුමා ඇහුවා. නමුත් එතුමා තුල ජීවත් වෙච්ච සොඳුරු මිනිසයා බොහෝ දෙනෙක් හඳුනාගෙන හිටියේ නැහැ. එතුමා මට සමීපව ඇසුරු කරන්න ලැබුණා දීර්ඝ කාලයක්. මේ වීඩියෝ පටය තව මොහොතකින් අවසන් වෙනවා. ඒ නිසා ඒ සොඳුරු මතක ගැනත් මම යමක් කියලාම මේ වීඩියෝ පටය අවසන් කරන්න එතුමාට කරන ගෞරවයක් විදිහට. ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා විදුසරට ලියපු අපේ ප්‍රවාද මම දිගටම පාසලේදී කියෙව්වා. මම ඉගෙන ගත්තේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ. ඔය අතරේ එතුමා දවසක් ලියපු ලිපි එක තිබිච්ච නාම රූප පිළිබඳව අදහසකට විරුද්ධව මම ලිපියක් ලියනවා 10 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු වශයෙන්. ඒ අවස්ථාවේදී
එතුමා ඉන්පසුව ලිපියක් ලියා කියනවා කවුද මේ මට විරුද්ධව ලිපි ලියන කෙනා? මේ බටහිර පාසලක ඉගෙන ගන්න ඕල්කට් බෞද්ධයෙක්. මේක නම් අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි තමන්ගේ දරුවගේ නමින් ලියපු ලිපියක්. ඒ තමයි එතුමගේ මගේ පළවෙනි නොදුටු විවාදය. හැබැයි එතුමගේ චින්තනය මට බලපාන එක නතර වුණේ නැහැ. මගේ පියා කොමියුනිස්ට්වාදියෙක්. බලපිටියේ තිබිච්ච කොමියුනිස්ට් පක්ෂ රැස්වීම් අපේ ගෙදර තමයි ඒ කාලේ තිබුණේ. මගේ පියාත් දැන් ජීවතුන් අතර නැහැ. කොමියුනිස්ට් පක්ෂයේ ඒ සහෝදරවරු ඇවිල්ලා කතා කරනවා නිතරම වචන මට ඇහෙනවා කුඩා කාලේ. විෂය මූල, මනෝ මූල මට කිසිවක් වැටහුනේ නැහැ. හැබැයි මට මේ වචනවල තේරුම දැනෙන්න හැඟෙන්න පටන් ගත්තේ නලින්ද සිල්වා මැතිතුමාගේ ලිපි කියවලා. ඒ අනුව කොමියුනිස්ට්වාදියෙකු වෙච්ච මගේ පියාගේ දර්ශනේ නැත් වෙලා මම ජාතිකවාදියෙකු වෙනවා. නමුත් මම පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලේ එතුමා සමග සමීපව ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබෙනවා. අන්න එතනදි තමයි නලින්ද සිල්වා මහත්මයා නැමැති සොඳුරු මිනිසයා මට හමුවන්නේ. බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතුමා බොහොම විහිළු තහලුවට බර වෙච්ච කෙනෙක්. එතුමා මේ සමාජයේ ප්‍රශ්න, විද්‍යාවේ ප්‍රශ්න ගැන කතා කරනකොට ඇතැම් තැන්වල එතුමා බොහොම සැහැල්ලුවෙන් ඒවා ගැන අපි සමග කතා කළේ. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතුමා තමන්ගේ ඒ විශ්‍රාම වැටුපෙන් සෑම මාසයකම තෝරාගත් රෝගීන් ගණනාවකට බෙහෙත් අරන් දුන්නා. ඒක කවුරුවත් දන්නේ නැහැ. එතුමා බොහෝ රෝගීන්ට තමන්ගේ විශ්‍රාම වැටුපෙන් උදව් කළා. ඒ වගේම තමයි එතුමා ලංකාවෙන් ඇමරිකාවට ගියපු අවසාන ගමනේදී ලංකාවෙන් යන්න කලින් එතුමගේ බිරිඳගේ ඒ කනකර රත්තරන් බඩු විකුණා ඒවා මගේ මතකයේ හැටියට රණවිරු අරමුදලකට ප්‍රදානය කරා. මේ නලින්ද සිල්වා නැමැති සොඳුරු මිනිසයා. එතුමා තමන්ගේ මිතුරෙකුට මිතුරියකට තමන්ගේ හිතවතෙකුට කාර්දරයක් වුණාම ඒ හිතවතෙකුගේ පවුලේ කෙනෙකුට කාර්දරයක් වුණාම දැඩි ලෙස සංවේදී වෙච්ච කෙනෙක්. ඕනෑ තරම් පෞද්ගලික උදාහරණ මට තිබෙනවා. නමුත් ඒවා කියන්නට මේ අවස්ථාව නොවේ. නමුත් අවාසනාවකට අපේ රටේ බහුතරයකට එතුමගේ චින්තනය වැටහිලා නැහැ. ඉතින් අද දවසේ මේ වීඩියෝ පටය ඉදිරිපත් කරමින් මම බලාපොරොත්තු වුණේ ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා කොයි ආකාරයෙන්ද ගොඩනැගුණේ සහ එතුමා විසින් මේ රටට කරපු අද්විතීය මෙහෙවර කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව ඔබ සමග යමක් බෙදා හදා ගන්න. ඒ වගේම තමයි එතුමට එල්ල කරපු තවත් චෝදනාවක් තමයි එතුමා බටහිර විරෝධියෙක් කියලා. ඒක වැරදි. එතුමා කිව්වේ බටහිර දේ හොඳටම ඉගෙන ගන්න. බටහිර දේ පරතරටම ඉගෙන ගන්න. බටහිර දේ හොඳට ඉගෙනගෙන බටහිර දේ පරතරට ඉගෙනගෙන ඒ බටහිරට දාර්ශනිකව පහර දෙන්න. ඒ වගේම තමයි එතුමා කියපු කාරණාවක් තමයි මම අනුකාරකත්වයේ දෙකේ ඉන්නේ නැහැ. අනුකාරකත්වයේ තුනේ ඉන්නේ නැහැ. මම ඉන්නවා නම් ඉන්නේ අනුකාරකත්වයේ එකේ. මොකද කාල වේලාවත් එක්ක විග්‍රහ කරන්න වෙලා නැහැ. එතුමා දැනුම ප්‍රසම්පාදනය පිළිබඳව යෝජනා කරපු ආකාර හතරක් තියෙනවා. දැනුම අනුකරණය කරනවා අපි, අවශෝෂණය කරනවා. දැනුම අපි අபிසංස්කරණය කරනවා. මෙන්න මේ විදිහට එතුමා දැනුම පිළිබඳව ඉදිරිපත් කරපු ප්‍රවාද තියෙනවා. එයින් අනුකරණය කියන කාරණාව එතුමා කිව්වේ අපි අනුකරණය කරනවා නම් ඒකත් හරියට කරමු. අපේ රටේ මිනිසුන්ට අනුකරණයත් හරියට කරන්න බෑ. මොකද එතුමා එක්තරා ලිපියක සඳහන් කරනවා අපි කරේ
මේ බටහිර දේවල් වලින් ලංකාවට යම්කිසි දේවල් ගත්තා අවසානයේ තුනේ මොකක්ද? ඒ බටහිර දේ යුතු උනේත් නැහැ. අපිට අපේ දෙයක් ඉටු කරගන්නත් බැරි වුණා කියන කාරණාව. එතුමගේ පුතාලා දෙන්න කොළඹ රාජකීය විද්‍යාලය ඉගෙන ගත්තේ. එතුමට කරපු ප්‍රබල චෝදනාවක් තමයි ප්‍රතිවාදීන් ඇයි ඔබ ආනන්ද විද්‍යාලයට තමන්ගේ පුතාලා දෙන්න යවන්නේ නැතුව කොළඹ රොයල් එකට යවුවේ කියලා. එතුමා ඒකට දුන්නු පිළිතුර රොයල් එක මගේ ඉස්කෝලේ හින්දා නෙමෙයි මම මගේ දරුවෝ දෙන්න යවුවේ. මගේ දරුවෝ දෙන්න ඒ පාසලට යවුවේ. අනුකාරකත්වයේ එක හින්දා. ඒ වගේම එතුමා පැහැදිලිවම ඉදිරිපත් කරා අපිට වැරදුණු තැන. අපි කොළඹ ආනන්ද විද්‍යාලය බුඩිස් රොයල් එකක් බවට පත් කරන්න ගියා. මෙන්න මෙතන තමයි අවුල තියුනේ කියන කාරණාව. ඒ වගේම තමයි එතුමා ඇමරිකාවේදී මිය යාම පිළිබඳව තමයි චෝදනා එල්ල කරා. ඒ කවුරුත් ධනවාදයට පහර එල්ල කරමින් ධනවාදයේ ඒ දැන්ම පුපුරවා හරින්නට ප්‍රහාරයක් එල්ල කරපු කාල් මාක්ස් එංගලන්තයේ මිය යාම ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ඇත්තටම ඇමරිකාවේදී එතුමා මිය ගියේ ඊටාම උතුම් සත්චේතනාවක් ඇතුව. ඒ වගේම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතුමා මිය ගියේ මනා සිහිනුවණින්. එතුමා මිය යන බව එතුමාට දැනුණා. එතුමා මිය යන දවස් දෙකකට කලිනුත් මා සමග කතා කළා. ඇමරිකාවේදී එතුමා මිය යන බව Tamanගේ අවසාන මොහොත උදා වී ඇති බව දැනගෙන Tamanගේ ආදරණීය බිරිඳට කියා තිබෙනවා අපි මෛත්‍රී භාවනාව වඩමු කියලා. එතකොට මැතිණිය කියලා තියනවා හොඳයි එහෙනම් අපි දෙන්නත් එක්කම මෛත්‍රී භාවනාව මෙනෙහි කරමු කියලා. එතකොට එතුමා කියලා තියනවා මෙනෙහි කරන්න ගියොත් මට අමතක වෙන්න පුළුවන්. ඒක නිසා අපි දෙන්නත් එක්කම හඬ නගා මෛත්‍රී භාවනාව කියමු කියලා. එතුමා ඒ අවසන් මොහොතට සූදානම් වුණේ මෛත්‍රී භාවනාව හඬගා කියමින්. ඒ නිසා එතුමාගේ ඒ භව ගමනේ ඊළඟ නවාතැන ගැන අපි අමුතුවෙන් දුක් වෙන්න අවශ්‍ය නැහැ. මෛත්‍රී භාවනාව වඩන අයට ලැබෙන ආනිසංස තමයි සුගතියක ඉපදීම. ඇත්තටම කෙනෙකුගේ උපත හරියටම කියන්න පුළුවන් චුතු උපපාත ඥානෙ උපතවා ගත්ත කෙනෙකුට තමයි. නමුත් අපි මේ කියන්නේ අනුමානයක්. හැබැයි අනුමානය වුණත් ඒ කියන දෙයට සාධාරණයක් තියෙන බව ඔබට වැටහෙවි. එතුමා මෙන්න මේ විදිහට එක්තරා ලිපියක ලියා තිබෙනවා. මා පිට රටක මිය යනවා නම් හොඳයි. එවිට ඇතැම් උගතුන් බුද්ධිමතුන් දේශපාලනඥයන් ජනමාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නන් බොරුවට මුහුණ පෙන්වීමට මගේ මලගමට එන එකක් නැහැ. ඒත් නැවතත් මෙරට ඉපදීම මගේ පැතුමයි. ඒ බුදුසසුනේ චිරස්ථිතිය සඳහා සිංහල බෞද්ධ රාජ්‍ය යලි පිහිටුවීම සඳහා උත්සාහ කිරීමටය. ඉතින් මේ වැඩසටහනෙන් මම උත්සාහ කළේ ආචාර්ය නලින් සිල්වා මහත්මයා කියන්නේ කවුද? ආචාර්ය නලින් සිල්වා මහත්මයා කලේ කුමක්ද? සහ ආචාර්ය නලින් සිල්වා මහත්මයාගෙන් අප ලබා ගත යුතු පන්නරේ කුමක්ද යන කාරණාව පිළිබඳ අදහසක් ඔබට ලබා දෙන්න. මගේ ලෝකයේ පොතට 30 වසරක් පිරුණු දවසේ එතනට ආපු ප්‍රධාන ආර්ථිකා මුත්තා මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ කතාවේදී කියනවා අපිට වැරදුනා. ඔබතුමා පෙන්නලා දීපු මේ ජාතිකත්වය කියන එක ඒ ත්‍රස්තවාදී පරාජයෙන් පස්සේ අපි හරියට කළා නම් මේ තත්ත්වය අපිට උදා වෙන්නේ නැහැ. එතුමා ජාතියට මඟ පෙන්වපු නායකයෙක් වන්නේ අන්න ඒ නිසා. ඉතින් අද ඔක්තෝබර් 20 එතුමාගේ ජන්මදිනය. ඒ නිමිත්තෙන් එතුමාගේ ඒ භව ගමනට ශාන්තිය වේවායි, ඒ භව ගමන නිවනටම යොමු වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ ආදරණීය ගුරුතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ මේ
දුන්න YouTube නාලිකාවේ නිෂ්පාදකතුමාට අද සුවිශේෂ දවසක්. මේ දුන්න YouTube නාලිකාවේ නිෂ්පාදකතුමාගේ උපන්දිනය යෙදී තිබෙන්නේ අද දවසේ. ඒකත් අහඹු සිද්ධියක්. ඉතින් දුන්න YouTube නාලිකාවේ ඒ නිෂ්පාදකතුමාටත් අපේ කල්යාණ මිත්‍රයාටත් සුබ උපන්දිනයක් මේ සමගම මම ප්‍රාර්ථනා කරනවා. එසේනම් ප්‍රිය හිතවතුනි, තවත් මෙවැනිම වීඩියෝ පටයකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඒ වගේමයි අද වීඩියෝ පටය පටිගත කරන්නට සුවිශේෂ අනුග්‍රහයක් ලබා දුන් ගාල්ල ඩිජිවර්ල් ආයතනයේ කාර්ය මණ්ඩලයට සහ මනෝද ගුණසේකර මැතිතුමා ඇතුළු පිරිසට මම පින් අනුමෝදන් කරනවා. නැවත හමු වෙමු. ආයුබෝවන්.